ජීවිතේ හොයාගෙන යන ගමනක් මේක. මිනිස්සු ජීවත් වෙන්න ලොකු ගේමක ඉන්නවා. මේ ගේම් එක මොන වගේද? මිනිස්සු කොහොමද ජීවිතේ අඩියෙන් අඩිය තියලා ඉස්සරහට අපි හැමදාම අපිට පුරුදු නම් කීපයක් එහෙම ආපු ගමන ගැන කතා කළා. ඒව ගැන පත්තරවල පොතපතවල තිබුණා. අපි කියවල තිබුණා. හැබැයි මෑත පරම්පරාවෙත් එහෙම ජීවිතේ අප්‍රමාණ දුක් විඳලා කටුකාල ටාගට් එකක් වෙනුවෙන් මහන්සි වෙලා දෙනපු මිනිස්සු. මේ මිනිස්සුන්ගේ ජීවිතවල අත්දැකීම් තවත් කෙනෙක්ට ජීවිතේ යහපත් කරගන්න, සුන්දර කරගන්න ශක්තියක් වෙනවා කියලා අපි විශ්වාස කරනවා. අන්න ඒ නිසා තමයි කාලේ හන්දියේ පුංචි මිනිස්සුන්ගේ වේදිකාව කියලා අපි පොඩි මිනිස්සුන්ට තමන් ආපු ගමන ගැන කියන්න වේදිකාවක් හැදුවේ. මේ සමාජයට යහපතක් කරමින් මේ සමාජයේ වෙනසක් දකින්න දක්ෂ ව්‍යාපාරිකයෙක්, ව්‍යවසායකයෙක් අපිට මුණ ගැහෙන. අපි ඔහුත් එක්ක කතා කරන්න ලෑස්තියි. ආයිබෝන් කොහොමද මේ දවස්වල වැඩ කරන්නේ? මේ ටිකේ නම් පොඩ්ඩක් කාර්යබහුලයි. අත් වශයෙන්ම සමාජ සත්කාරයත් එක්කම පෞද්ගලික ව්‍යාපාර සියල්ලක්ම එකට කරගෙන යන පුද්ගලෙක් විදිහට චුට්ටක් කාර්යබහුලයි. නමුත් හැමදේම මැනේජ් කරගෙන වැඩ ටික කරගෙන යනවා. අපි මේ කතා කරන්නේ දක්ෂ ව්‍යවසායකයෙක් එක්ක. නමින් කිව්වොත් කුෂාන් මාලින්ද. රොෂාන් මාලින්ද. අර එක අපිට දේශපාලනය හා බැඳිලත් ඔහුගේ නම කියවෙන. අපි අද මට සමාවෙන්න අපි දේශපාලනය කතා නොකර ජීවිතය කතා කරමු. ඔව්. හරි. මිනිස්සුන්ට ජීවිතේ කතාවක් තියෙනවා. රොෂාන් මාලින්දට මෙතෙන්ට එන්න පුළුවන් වුණේ කොහොමද? අම්මලා තාත්තලා කෝටිපති. එහෙම නෙමෙයි. මගේ අම්මා ගුරුවරියෙක්, තාත්තා දීවරයෙක්. ජනතාවත් එක්ක කුඩා කාලේ ඉඳන්ම ගැටිච්ච ගොවිබිමේ ජීවත් වෙච්ච පුංචි කොල්ලෙක් අද ලංකාවේ ගුවන් නියමුවන් පුහුණු කරන වැඩේ කරනවා. ගුවන් නියමුව පුහුණු කරන්න බෑ ලෑන්ඩ් මාස්ටර් කෙනෙක්. ඒකට ගුවන් යාම තියෙනවා. ගුවන් යාම. දෙහිඅත්ත ගණ්ඩිය ඈත කෙළවරේ කම්පාරේ බෝඩරේ කොල්ලෙක්ට එදා හිතුණාද එහෙම මට පුළුවන් වෙයි කියලා. මේ ලෑන්ඩ් මාස්ටර්ේ පිටිපස්සෙන් දුවන්න හීන දෙකපු කොල්ලා නෙමෙයි.